සුබම සුබ දවසක් ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න මං ඒප්‍රන් එකක් ගත්තා. මම මෙච්චර කාලයක් ඒප්‍රන් එකක් පාවිච්චි කරේ නෑ. ඒ වුණත් ඉතින් මට තේරුණා ඇත්තටම අපි ඇඳුමක් ඇඳගත්තාම උදේට උයන්න ගියාට පස්සේ ඒ ඇඳුම ඉක්මනට කිලිටි වෙනවා. ඉතින් ඒ නිසා මං කාලයක් හිත හිටියා කියන්නේ ගන්න ඕනේ ඒත් අමතක වෙනවා. ඉතින් ඒ නිසා මේ කොහොම හරි අන්තිමේදී ඔන්න ඒප්‍රන් එකක් ගත්තා. දැන් ඉතින් මේ උදේම නැගිටලා උයා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හාල් ටිකත් සෝදලා රයිස් කුකර් එකෙන් තිබ්බා. දැන් ඉතින් සුපුරුදු පරිදි එළවලු ටික හදලා මස් මාළු මොනවා හරි හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් උයන අතරේ මං ඔයගොල්ලොත් එක්ක පොඩි දෙයක් කියන්න ඕනි කියලා හිතුවා. ඉතින් කීප දෙනෙක් මගේ WhatsApp එකට මැසේජ් දාලා ඇහුවා. ඉතින් කොහොමද මම අලුතෙන් පැලතවානම් පටන් ගත්තනේ. ඉතින් ඒක ගැන විස්තර තමයි ගොඩක් අය ඇහුවේ කොහොමද පටන් ගත්තේ? පුළුවන් නම් පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කියලා කිහිප දෙනෙක් කියලා තිබුණා. ඉතින් ඒ නිසා ඔන්න ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මං කියන්නම් මම මුලින් ඉඳලා පටන් ගත්තේ කොහොමද කියලා. ඇත්තටම මේ මට මුලින්ම ලොකු මුදලක් වියදම් කරලා නෙට් හවුස් එකක් ගහලා එහෙම පැල තවාණක් කරන්න ඇත්තටම මේ එහෙම උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් ඇත්තටම නෙට් හවුස් එකක් ගහනවා කියන්නේ ලොකු වියදමක්. නෙට් හවුස් එකක් ගහලා එතන එතකොට මල් තියන්න රැක් හදලා එහෙම ඊට පස්සේ මල් අපි සල්ලි වලට කොහෙන් හරි ගන්නවා නම් එහෙම අරගෙන ඒක ඒ විදිහට කරනවා නම් ඇත්තටම මේක ලොකු වියදමක් දරන්න වෙනවා. ලොකු ශ්‍රමයක් දරන්න වෙනවා අපිට. ඉතින් ඒ නිසා මං හිතුවේ අපි ඒ තැනට යන්න මට තව කල් තියෙනවා. ඒ නිසා මම තාම චූටිවට පටන් ගන්නවා කියලා තමයි මම හිතුවේ. ඉතින් කොහොම හරි මම මුලින්ම පටන් ගත්තේ මගේ ළඟ තිබුණ පෝතෝස් වර්ග 5ක්. ඉතින් ඒ පෝතෝස් වර්ග 5 මං හැඟින් පොට් වල දාලා තමයි තිබුණේ. ඉතින් ඒ වගේ හොඳට ඒ පෝතෝස් වර්ග ටික හොඳට හැදිලා තිබුණා. හොඳට පහළට වැක්කිරෙන්න ලස්සනට නිරෝගීව හැදිලා තිබුණා. ඉතින් මට මේ පැලතවාණක් කරන්න ඕන අදහස ආවට පස්සේ මම සල්ලි දීලවත් කොහෙන්වත් පැල ගන්න ගියේ නෑ. මං හිතුවා මගේ ළඟ තියෙන වර්ග වලින් මං ඉස්සෙල්ලම බෝ කරලා සේල් කරන්න පුළුවන්ද කියලා බලනවා කියලා. ඉතින් කොහොම හරි මම මගේ ළඟ තියෙන පෝතෝස් වර්ග ටිකෙන් එක වර්ගකින් පැල 10 ගානේ හැදුවා. ඒ පැල 10 ගානේ හදලා ඒ සාමාන්‍යයෙන් ඒ වගේ මුල අල්ලලා සාමාන්‍යයෙන් දළු 2-3ක් දාලා වර්ධනය වෙලා ඉන්න මාසයක් විතර කාලයක් ගත වෙනවා. ඉතින් මේ මාසයක කාලේ මම සද්ද නැතුව පාඩුවේ හිටියා. ඉතින් එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන හිටියා. ඊට පස්සේ ඉතින් මාසයක් විතර යද්දී අර ටික ලස්සනට හැදිලා තිබුණා. ඉතින් මම හිතුවා දැන් මේ ටික සේල් කරන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම වීඩියෝ එකක් එක්ක මගේ පැල ටික මම පෙන්නුවා. ඉතින් 150ක වගේ මුදලකට තමයි මම ඒවා දුන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් ඩිලිවර් කරද්දී සාමාන්‍යයෙන් මම නම් පොට්ස් එක ඩිලිවර් කරන්න බාර ගන්නේ නැහැ. ඒක මොකද අවදානම්. තව ඉස්සරහට ඒක ගැන හිතුවත් අර පටන් ගත්ත ගමන් ඒ වගේ දෙයක් කරන්න මට හරි බයයි. ඒ නිසා දැන් අපි පෝතෝස් වර්ග වගේ ඇත්තටම හොඳට පැකින් කරලා යවුවාම මුකුත් වෙන්නේ නැහැ. දවසින් එයාට යනවා. ඉතින් පෝතෝස් වර්ග ඔන්න ඉතින් මම වීඩියෝ එක දැම්මට පස්සේ එක්කෙනෙක් මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා මගෙන් එක වර්ගකින් පැල 2 ගානේ පැල 10ක් ඕඩර් කරලා එයා මට බැංක් ඩිපොසිට් කරලා සල්ලි ටික එයා ඕඩර් කරලා ගත්තා ඒ ටික. ඉතින් කියන්න හරිම සතුටුයි. ඉතින් එයාට ඒ පැල ගිහිල්ලත් තිබුණා හොඳින්. ඒ නිසා ඊට පස්සේ තමයි මගේ හිතට
හයියක් ආවේ. මං තව කරන්න ඕනේ. මට පුළුවන් කියලා මට හිතුනේ. ඉතින් මං හිතුවා මං ඉස්සරහට කරගෙන යන්න ඕනේ මේක. එහෙම කියලා ඊට පස්සේ මගේ ළඟ තිබ්බ තව වර්ග වලින් මං පැලබෝ කරගත්තා. ඊට පස්සේ මට පුළුවන් විදිහට පුංචි පැල තවානකින් පැල ටිකක් ඕඩර් කරගත්තා. පොඩිවට, මහ ලොකුවට නෙමෙයි, පොඩිවට පැල ටිකක් ඕඩර් කරගත්තා. ඊට පස්සේ ඒ විදිහට ඒ ටික කරගත්තා. තව මගේ ළඟ පිලෝ වර්ග තිබුණා. ඒ පිලෝ වර්ග වලින් මම කට් කරලා පැල හදාගත්තා. ඒ මං ගෙදර ලස්සනට ගෙනල්ලා තියපු පිලෝ වර්ග ටිකක් ඒව කට් කරලා ඒ වගේම පැල හදාගෙන තියෙනවා දැනට. ඊට පස්සේ ඔයාලා ඔය දකිනවා වගේ ඔය වගේ පස්සේ මම ඔය වගේ කැලතියා වර්ග ටිකකුත් මගේ මල් තවානට එකතු කරගත්තා. ඉතින් එහෙම තමයි. මට කියන්න ඕනේ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් පැල තවානම් පටන් ගන්න ඉස්සෙල්ලම සල්ලි ලොකුවට වියදම් කරලා ඔයාගේ බිස්නස් එක පටන් ගන්න එපා. අර ලොකුවට සල්ලි වියදම් කරලා පටන් ගන්න ඒවත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පැල තවානක් කියන්නේ එහෙම අපිට ලොකුවට ඉස්සෙල්ලම මුදල් යට කරලා එහෙම පටන් ගන්න එපා. ඒකට කාලයක් එනවා අපිට. ඉතින් ඒ කාලේ එනකන් ඉන්න මුලින්ම ඔයාගේ ඔයාට තියෙන විදිහට ඔයා ළඟ තියෙන පැල බෝ කරගෙන හදන්න උත්සාහ කරන්න, සේල් කරන්න උත්සාහ කරන්න. සල්ලි දීලා මිලදී ගන්න එපා. ලොකු නෙට් හවුස් ගහන්න එපා. ඔයාට නෙට් හවුස් එකක් ඕන නම් නැත්තම් අපිට ගහක් හැවනේ වුණත් තියලා හදා ගන්න පුළුවන්. අර ගස් අතරින් වැටෙන අවුව වැටෙනවා නම් ගහක් හැවනේ වුණත් තියලා අර තදව්වේ හදන්න බැරි වර්ග ගහක් හැවනේ තියලා වුණත් අපිට හදා ගන්න පුළුවන් නෙට් හවුස් එකක් අත්‍යවශ්‍යම නැහැ. ඉතින් කරන එක අපිට මොලේ කල්පනා කරලා වියදම් අඩුවෙන් කරන්න පුළුවන් ලාභය ගන්න පුළුවන් විදිහට ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම පුංචි නෙට් එකක් ගහගත්තා. ඉතින් ඒකට ලොකු ගාණක් ගියේ නෑ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මම මේ කියපු දේවල් වලින් චූටි හරි අදහසක් අරගෙන ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. ඉතින් මම මහා ලොකුවට උපදෙස් දෙන්න තරම් මහා ලොකු බිස්නස් එකක් මට නැහැ. ඉතින් කීප දෙනෙක් අහලා තිබුණා මගෙන් කොහොමද මම මේක පටන් ගත්තේ. යාලටත් ආසයි, යාලත් පටන් ගන්න ආසාවෙන් ඉන්නේ. ඒගොල්ලන්ටත් පටන් ගන්න කියන්න කියලා මම පටන් ගත්ත විදිහ. ඉතින් ඒ නිසා තමයි මම ඔයගලන්ට මං කරපු දේවල් මම පටන් ගත්තේ කොහොමද කියලා ඔයගලන්ට මේ කියන්නේ. ඉතින් ඔයාලට ওই පේන පොතෝස් වර්ග තියෙනව නේද? අන්න ඒ පොතෝස් වර්ග වලින් තමයි මමගේ තවාන මුලින්ම පටන් ගත්තේ. ඉතින් එතනින් පටන් ගත්ත තවාන තමා අද මෙන්න මේ වගේ තත්වයකට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක නෙමේ මගේ අවසානේ. මගේ අවසාන බලාපොරොත්තුව ලොකු නෙට් හවුස් එකක අයිතිකාරියක් වෙන්න. හැබැයි මට දවසින් දෙකකින් එතනට යන්න ඇත්තටම එහෙම වමනාවක් නැහැ. ඉතින් මට තව කල් තියෙනවා. මම හිමින් ඒ ගමන යනවා. මට දවසක පුළුවන් ඒ විශ්වාසය හිතේ තියාගෙන මම මගේ ගමන යනවා. ඉතින් ඔයාලටත් මට කියන්න තියෙන්නේ තමන් ගැන විශ්වාසය තියාගන්න. තමන් කවුද කියලා තමන් දන්නවනේ. මුලින්ම තෝරගන්න තමන්ට කරන්න පුළුවන් දේ. තමන් ආසාවෙන් කරන්න පුළුවන් දේ. මොකද නැත්තම් අපිට ආසාවක් නැතුව තව කෙනෙක් කරන එකක් දිහා බලලා කරන්න ගත්තොත් ඒක අපිට වැඩි දුරක් කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මොකද තව කෙනෙක් කරනවා දැකලානේ අපි ඒක කරන්න පටන් ගත්තේ. නැතුව තමන්ට ආසාවක් හිතිලවත් නැත්තම් සාමාන්‍යයෙන් තමන් කැමැත්තෙන් නෙවෙයිනේ අරාරයා කරන හින්දා මාත් කරන්න ඕනි කියලා හිතලා එහෙම පටන් ගන්න එපා. තමන්ට ආසාව තියෙනවා නම් තමන්ට හයියක් හිතේ තියෙනවා නම් මට පුළුවන් මේ විදිහට ඉස්සරහට යන්න කියලා එහෙම පටන් ගන්න. අනිවාර්යෙන් ඔයාට දිග ගමනක් යන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මං හරීම පුංචිවට පටන් ගත්තේ මේ පොතෝස් වර්ග එහෙම. ඉතින් ඔන්න ඔයාලට ඉස්සරහට
ගන්න පුළුවන් මගෙන්. එයාලා නම් තාම ඉතින් හැදෙන ගමන් තමයි තියෙන්නේ ওই විදිහට. මට ලොකු ආසාවක් තියෙනවා හැම පෝතෝස් වර්ගයකින්ම මගේ පැල තවාලට එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට ලස්සන පෝතෝස් වර්ග වලින් යායවල් හදාගන්න. ඉතින් ඉස්සරහට මගේ ආසාවල් ටික ඉෂ්ට වෙයි හිමීට. ඉතින් ඕගොල්ලොන්ටත් මම සුබ පතනවා. ඕගොල්ලොන්ගේ මොනාම හරි දේවල් තියෙනවා නම් ඒවා හරියන්න ඕගොල්ලන්ට ඒවා ඉස්සරහට කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් මටත් ගොඩාක් අය කලින් වීඩියෝ එකේ විශ් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. කලින් දාපු වීඩියෝ එකේ මගේ තවාණ ගැන ඉතින් ගොඩාක් අය දාලා තිබුණා ඒගොල්ලොන්ගෙත් ලොකුම ආසාවක් තමයි මේ වගේ තවාණක් පටන් ගන්න එක කියලා. ඉතින් මට තේරෙනවා ඒගොල්ලොන්ගේ ආසාවල්. මොකද මම කොච්චර ආසාවෙන් උදේ හවස මේගොල්ලෝ දිහා බලනවද කියනවනම් ඒක ඇත්තටම ඒක දැනෙන්නේ Tamanට විතරයි. ඒකට ආසාවක් ඇත්තටම තියෙන්න ඕනේ. ඉතින් කියුව වැඩිද මන්දා. ඉතින් ඔන්න ඔයගොල්ලෝ කීප දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයකට තමයි මම උත්තරේ දුන්නේ. ඉතින් බලන්නකො මගේ ළඟ තියෙන පැල වර්ග කොහොමද ලස්සනයිද කියලා. ඉතින් මෙතනින් ගොඩක් ඒවා දැන්නම් මේ වීඩියෝ එක මං ගොඩාක් කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මේ වෙනකොට නම් සමහර පැල ගොඩක් විකිනිලා මෙතනින් ඉවරයි. ඔයාලා ඒ දැකපු ඇෆ්‍රිකන් වයලට් එහෙම ගොඩාක් විකුණුණා. තව පැල කිහිපයක් විතරයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ ලස්සන වෙරිගේටඩ් ලිලි පැලයක්. ඊට එහා පැත්තෙන් තියෙනවා නෝමල් ලිලි පැල. ඉතින් ඔයාලට මගෙන් ලිලි පැල ගන්නත් පුළුවන්. ලිලි පැලක් තියෙනවා කිහිපයක් මගේ ළඟ. ඉතින් ඔයාලා ඔය දකින්නේ මගේ ලස්සන පුංචි ගෙමිදුල. ඔය විදිහට තමයි මම දැන් හදාගෙන තියන් ඉන්නේ. ඉතින් ඔයාලා දැකලා නැහැනේ මගේ ගෙදර පිටිපස්ස මිදුල. ඉතින් බලන්නකෝ මේ තමයි මගේ ගෙදර පිටිපස්ස මිදුල. මම මේ පැල තියලා තියෙන තැනට තද හිරු එළියක් වැටෙන්නේ නැහැ. එතන පිටිපස්සේ ලොකු වෙරළු ගහක් තියෙනවා. ඒ වෙරළු ගහෙන් අර පෙරිලා වගේ එන හිරු එළිය තමයි මේ පැලවලට වැටෙන්නේ. ඒ නිසා එතන නෙට් හවුස් එකක් අවශ්‍ය නැහැ. ඉතින් ලස්සනට එතන පැල ටික හැදෙනවා. ඉතින් මේ ඔයාලා මේ දකින්නේ මගේ විකුණන්න තියෙන පැල නෙවෙයි. මම ලස්සනට මගේ මිදුල ලස්සන කරගන්න හිටවගෙන ඉන්න මගේ පැල ටිකක්. ඉතින් මෙන්න මේ ලස්සන කපුරු මල් පැලෙත් මං කලින් ගෙනාපු කපුරු මල් පැලයක ඒ මල් පාර වුණාට පස්සේ අතු කප්පාදු කරලා දැන් ඔය ඇවිල්ලා තියෙන මල් ටික. ඉතින් දැන් මගේ කපුරු පැල ඊට පස්සේ ගෙනාපු කපුරු පැල එකක්වත් මැරුන්නේ නැහැ. හොඳින් හැදුනා. දැන් කපුරු පැල හදාගන්න ශාස්ත්‍රය මම දන්නවා කියලා මම හිතනවා. මොකද දැන් ඒවා මැරුන්නේ නැහැ. කලින් මං ගෙනාපු කපුරු පැල ගොඩාක් මැරුණා. ඉතින් මල් වලට විතරක් නෙමෙයි මේ වගේ මිරිස් පැලයක් දෙකක්, ගොටුකොළ ටිකක්, මුකුණු වැන්න ටිකක්, තක්කාලි පැලයක් හිටව ගන්නත් මම අමතක කරේ නෑ. ගෙදර පරිභෝජනය සඳහා කිහිපයක් මම හිටවගෙන තියාගෙන ඉන්නවා මේ විදිහට. ඔගොල්ලෝ මේ දකින්නේ චෙරි තක්කාලි. ඉතින් ඒ ගහේ නම් තාම මල්. අනිත් ගහේ චූටි ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මං හරිම ආසාවෙන් මේ විදිහට නිවිති පැලයක් බබාගේ කෑම එකට දාන්න හිටවන් ඉන්නවා. ඇත්තටම අපි මල් පැල විතරක් නෙවෙයි ගෙදර පරිභෝජනයේට ගොටුකොළ ටිකක්, මුකුණු වැන්න ටිකක්, කංකුන් ටිකක්, මිරිස් පැලයක් දෙකක්, තක්කාලි පැලයක් දෙකක් හිටව ගන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. ඉතින් මම නම් අපේ බබාගේ කෑම එකට දාන්න ගොටුකොළ, මුකුණු වැන්න, නිවිති වගේ දේවල් හිටවගෙන තියන් ඉන්නවා. මොකද වසවිස ගහන්න නැතුව ඒවා අපි හදන නිසා සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඒ නිසා ඒ විදිහට ගෙදර හිටවගෙන ඉන්නවා.
ඉතින් ඕගොල්ලෝ බලන්නකෝ කොහොමද කියලා මගේ ලස්සනම ලස්සන පුංචි මිදුල. ඉතින් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න කොහොමද ලස්සනයිද කියලා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. තව දෙයක් මතක් කරන්න ඕනේ. මගෙන් පැලගත් අයට හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා තමයි මට ශක්තියක් වෙන්නේ මගේ මේ ගමන යන්න. ඉතින් පැලගත්ත නොගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න. like එකක් දාන්න, comment එකක් දාන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් නිදුක් නිරෝගීව ඉන්න.